හලෝ ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් වදින්න ඇති කියලා මම හිතනවා. අදම වෙලාවුදේ 7යි. මම දැන් නැගිට්ටේ. තාම මොන සෝදලත් නැහැ. ඉතින් මම අද හිතුවා මේ කොළ කැඳ එකක් හදන්න උදේ පාන්දරම. අපි එහෙනම් කොළ කැඳ එක හදමු. මම මෙතන ගත්තා හාල්. කොළ කැඳ එක හදන්න මම ගත්තා හාලුයි, ඉඟුරුයි, සුදුලූඩි. මම පොඩ්ඩයි ගත්තේ අපි දෙන්නට හදන්න ඕන නිසා පොඩ්ඩයි ගත්තේ. මම ඒ ටික අරගෙන වතුර ටිකක් දාලා හොඳට සේදුවා. හොදලා මම තැම්බෙන්න තියෙනවා. හොඳට බෙරි වෙනකම් මම තැම්බෙන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඊටමත් ආදරෙන් මම කියනවා මම subscribe කරන්න කියලා. ඔන්න ඉතින් දැන් මම ඔය ටික තැම්බෙන්න තියලා හොඳට මේ බෙරි වෙනකම් තැම්බුණාට පස්සේ කොළ ටික මම මේ සෝදලා තිබුණේ. සෝදලා තියලා ආයි පාරක් හොදන්න ඕන හින්දා මම ওই ටික මේ කරපිංච ටික හොරලා තියලා හොදලා තමයි මේ කොටන්න ගන්නෙ. ඔය කොළ ටික අපේ අම්මා ඊයේ ගෙදර ආවා. එයාට කියලා තමයි ගෙන්න ගත්තේ. අපේ පැත්තේ ඔය මේ අඩුම තරමේ කරපිංච ටිකක්වත් හොයාගන්න නැහැ. කරපිංච හාතවාරිය ඔය හොයාගන්න තිබ්බේ නැහැ. මම අම්මට කෝල් එකක් දාලා කිව්වා එන ගමන් ඔය ටික අරගෙන එන්න කියලා. මට උදේට කොළ කැඳ එකක් හදන්න ඕනේ. අපි හැමදාම උදේට මේ පිටිපොන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ වගේ එකෙන් ඉඳලා හිට හරි දවස් 3ක් වගේ එක දිගට බොනවා නම් අපේ ශරීරයට හොඳයිනේ.